everyone! Life with Penny මගේ YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක ස්පෙෂල් වෙන්නේ කේක් ලවර්ස්ලට. ඉතින් ඔයත් කේක් ලවර් කෙනෙක් නම් විශේෂයෙන්ම ගැටෝ ලවර් කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න අමතක කරන්න එපා. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වෙනකොට මාත් එක්ක සබ්ස්ක්‍රයිබර්ස්ලා 359ක් ඉන්නවා. thank you very much ඔයාලට. ඔයාලගේ ආදරයට රෙස්පෙක්ට් කරනවා. ඒ වගේම තමයි මගේ වීඩියෝස් බලන්න අලුත් කෙනෙක් නම් ඔයාත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් බටන් එක ප්‍රෙස් කළොත් මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට නොටිෆිකේෂන් එකක් හරහා දැනගන්න පුළුවන්. ඉතින් මගේ ඩේ බ්ලොග්ස් ඒ වගේම මගේ සින්දු මම ෂෝස් වල සින් කරපු වීඩියෝස් වගේම මෙන්න මේ වගේ චුටි ෆුඩ් රිවිව්ස් උත් ඔයාලට මගේ වීඩියෝ වලින් මගේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මට හිතුණා අද ගැටෝ ස්ලයිස් එකක් කන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් මම බේකොලොජි එකෙන් ගැටෝ ස්ලයිස් එකක් ගන්න ගියා. ඒගොල්ලෝ ගාව තිබුණා මිනි ගැටෝ. මම ඉතින් අරගෙන ආවා. මේ තියෙන්නේ ඒක. ඇත්තටම හරිම කියුට්, හරිම ලස්සනයි වලට පේනවා කියලා හිතනවා මම පැහැදිලිව. මෙන්න මේ වගේ තමයි යාළගේ මිනි ගැටෝ එක තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගැටෝ කිව්වහම ගැටෝ ස්ලයිස් එකක්නේ අපේ ඔළුවේ නැවෙන්නේ. හැබැයි බේකොලොජි එකෙන් ඔයාලට මිනි ගැටෝස් ගන්නවා නම් මෙන්න මේ වගේ ලස්සන කියුට් කේක් පීස් එකක් ගන්න පුළුවන්. ඇත්තටම මේ වීඩියෝ එක මතක් කරන්න ඕනේ මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මම ඔයාලට මේගොල්ලන්ගේ කේක් සම්බන්ධව හොනස්ට් රිවිව් එක තමයි දෙන්නේ. මොකද මේක මම සල්ලි දීලා අරගත්තේ. මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 320ක්. එහෙනම් අපි try කරලා බලමු මේක රසද කියලා. හැබැයි පෙනුමෙන් නම් රස පාටයි. ඔයාලට පේනව නේද? මෙන්න මේ වගේ තියෙන්නේ. ඉතින් සමහර තැන්වල නම් අයිසින් එක චුට්ටක් ඩැමේජ් වෙලා තියෙනවා. මොකද බොක්ස් එකේ ගේද්දී. එහෙනම් අපි try කරලා බලමු. මටත් ඉවසිල්ලක් නෑ try කරනකම්. මෙන්න මේ වගේ කඩන්න අමාරුයි චුට්ටක්. මේකේ ක්‍රීමි ගතිය වැඩි. මේ වගේ සුබ සාමාන්‍යයෙන් අපි ගැටෝ එකක් අයිසින් කේක් එකක් වෙනස් වෙන්න දෙයක් තියෙනවානේ. ගැටෝ එක ස්පොන්ජ් ඒ වගේම ක්‍රීමි විදිහට නෙන්නේ. ඇත්තට මේ කේක් එක මාර රසයි. ඔරිජිනල් ගැටෝ වල තියෙන ෆ්ලේවර් එක අපිට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ ගානට අපි ගෙවන ගානටත් මේ කේක් පීස් එක ගොඩක් වර්ත්. මොකද 320ක් වගේ ගානකට මේ වගේ ප්‍රමාණික ගැටෝ ස්ලයිස් එකක් හරිම වර්ත්. සාමාන්‍යයෙන් ගැටෝ ස්ලයිස් එකක් 350ක් 400ක් වගේ වෙනවනේ. ඔරිජිනල් ගැටෝ ස්ලයිස් එකක් ඊට වැඩිය අඩුවෙන් ගැටෝ ස්ලයිසස් උත් ඇති. නමුත් මේ ගැටෝ එක නම් ගානට හරිම වර්ත්. හරිම රසයි. හොඳ soft creamy taste එකක් මේ ගැටෝ එකෙන් අපිට ලැබෙනවා. ඉතින් මේ චුට්ටක් අමාරුයි මේක කඩා ගන්න. මම වීඩියෝ එක කරන ගමන් නිසා අතට මරු. ඔයාත් ගැටෝ කේක් ලවර් කෙනෙක් නම් try කරලා බලන්න. මාර රසයි. ඉතින් මනෝ බේක් හවුස් ලගේ ගැටෝ ස්ලයිසස් රසයි. නමුත් මෙච්චරම ක්‍රීමි නෑ. ඒක නම් මාරම රසයි. මේගොල්ලන්ගේ 1 kg ගැටෝස් උත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ දෙත් මතක් කරන්න ඕනේ. අපි ගොඩක් දුරට දකින්නේ ගැටෝ ෆ්ලේවර්ස් කිහිපයක්නේ. මෙයාලගේ ඔයාලට බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි වගේ ගැටෝස් අරගන්න පුළුවන්. එහෙනම්
මෙන්න මේ විදිහට තමයි අද මම ඔයාලගේ ෆුඩ් රිවිව් එක ඉවර කරන්නේ. ඇත්තටම මේ කේක් ස්ලයිස් එක මම දැන් කන්නේ නැහැ. මට මේක තනියෙන්ම කන්න බෑ. ඔයාලට පේනවා ඇතිනේ මේකේ ප්‍රමාණය. ඒ නිසා මම දැන් චුට්ටයි කන්නේ. එහෙනම් ආයෙ මත් ඉක්මනට වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න. බයි.